ඊට පස්සේ තියෙනවා අපේ CCTV කැමරා පද්ධතිය තමයි ඊළඟ ඩිස්ප්ලේ එක කියන්නේ. ඊළඟ ඩිස්ප්ලේ එක කියන්නේ මැක්සි කියලා. ඒක ඉලෙක්ට්‍රොනික චාර්ට් ඩිස්ප්ලේ එකක්. ඒ කියන්නේ අපි යන මුහුදේ ගමන් කරන සිටියම තමයි ඒකේ අපිට බලාගන්නේ. ඒ වගේම අපි සිටියම් වලත් ඒක සටහන් කරගන්නවා. ඒක පිටිපස්සේ තියෙන chart table එකේ තමයි ඒක plot කරගන්නේ. ඒ වගේම මේ කියන්නේ අපේ navigation වලට අත්‍යවශ්‍යම මේකක් තමයි මේක ඇවිල්ලා radar එක. මේක triple 28 බුරුලෝ කියලා radar එකක්. මේකෙන් උඩින් රේන්ජ් එක nautical mile 98ක් වෙනකම් අපිට බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා engine control system එක. engine control system එකේ මේකෙන් තමයි engine එකේ speed එක අඩු වැඩි කරගන්නේ. ඉස්සරහට පස්සේ දාගන්නේ මේ control එක. ඊට පස්සේ මෙතන තියෙනවා engine එක මේ අපේ wheel house එකේ wheel එක. මේකෙන් තමයි අරවගන්න එක කරගන්නේ. ඒ වගේම මෙතන තියෙනවා අපේ gyro එක. කියන්නේ ඒ මාලිමාව තියෙන gyro එකේ ඒක ඉලෙක්ට්‍රොනික gyro එක. ඊට මෙතන තියෙනවා magnetic gyro එක. ඒක මෙතෙන් ඇවිල්ලා wheel එක නාවට පස්සේ එනවා මෙතන කරගන්නේ. ඊට පස්සේ ආයෙ මෙතන කියන්නේ ඉලෙක්ට්‍රොනික chart display එකක්. ඒකේ නම XDIS කියලා කියන්නේ. XDIS කියන එකක් ඒක අරකට වඩා ටිකක් maxi එකට වඩා ටිකක් පරම version එකක්. ඊට ආයෙ තියෙනවා 1.1 radar. මෙතන තියෙනවා echo sound එක. මේකෙන් තමයි අපි මොකද යමර බලන්නේ. මෙතන තියෙනවා උලගේ දිශාවයි උලගේ වේගයයි බලාගන්න. ඒකට කියන්නේ විතර. ඊට ඔයගොල්ලන්ට පේන හැටි මෙතන වෙලාවක් තියෙනවා. අතන වෙලාවක් තියෙනවා. මෙතන කියන්නේ මිනිත් මධ්‍යම වෙලාව. අපි නැව්වලින් ගමන් කරනකොට අපි ටයිම් zone පහු කරන්නේ. ගොඩාක් වෙලාවට විද්‍යාත්මක සංචාර වල යනකොට ටයිම් zone පහු කරන්නේ. මේක කියන්නේ මිනිත් මධ්‍යම වෙලාව. ඒ කියන්නේ මේ වෙලාවට 5 විනාඩි කියලා අඩුවෙන් තමයි අපේ වෙලාව තියෙන්නේ. ලංකාවේ වෙලාව කියන්නේ 5 විනාඩි කියලා අඩුයි. ඉතින් කියනවා බැරෝමීටර් එක. බැරෝමීටර් තමයි අපේ වායු වල පීඩනය බලන්නේ. ඒකත් අපි ගොඩාක් මුහු සංචාරවල ගොඩාක් කරලා තියෙනවා.